එයාට කේන්ති උපරිම තැනට ආවට පස්සේ sorry ඕනෝ දෙයක් කරන්න පුළුවන් ජාති මිනිස්සෙක්. පොඩි උන්ගේ මචං අම්මලා අනේ මවුතුනේ කියන්නේ ඒක කමන්නේ ආයි ගන්න රානේ ඇක්ෂන් මම නම් හිතන්නේ මචං ඔය රැක් කරන කට්ටියගේ මවුතුන් ජල ස්නානය කරන වෙලාවේ සුනක බීජ ශරීරගත වෙලා ඒ වචනේ හරි සුනක බීජ කියන්නේ ඒකට පුළුවන් මේ එමගේ මනසේට බයින්න පුළුවන් කාට හරි බයින්න බැරි නිසා තමයි මම කියන්නේ රිදෙන්න බයින්න කියලා. ඔබ මෙහෙම බැලපන් පුළු කියපන් මේ. වල් බලලා එන්න බබගේ පස්සෙන් ආයි. කියලා මක්කේ දෙකක් කියලා අය කළා දාන්න. මම අසභ්‍ය වචන පාවිච්චි කරන්න බෑ. බොමාරි බයින්න එක. නැත්තම් මේ ගොඩ දාගන්න වෙන්නේ නැහැ. ඒ සාරි බයින්න ගන්න තියෙනවා. කොයි විදියට හරි රිදෙන්න බෑනපා. එහෙනම් බෑන්නොත් විතරයි ඔය විදිහට අනේ කියන්නත් එපා බං. වරදක් මම තමයි හිතෙන්නේ. අනේ අනේ තුවා කතා කරන්නවත් එපා බං. වරදක් වුණා තමයි. ඒ දෙතකින් නෙවෙයි. මම ඉතින් මෙච්චර දේ වෙලා ඉවරයි නේ. මිනිස්සුන්ගේ හිතවලට එහෙම වැටවල් ගහන්න බෑ. වැටවල් ගන්න බැරි වුණාට කොටු පයි නැතුව ඉන්න පුළුවන්. සත්තයි බං. අපි කොහෙවත් ගිහින් සත්තයි. උඹ ඔබේ හිතෙන් ආපහු කොතනද? ඇත්තටම මට මේ පින්තූර දිහා බලාගෙන කියන්න බෑනේ. පෙරන්න අය මගේ අතර දිග සම්බන්ධ පිළිසු සම්බන්ධයක්. ওই සම්බන්ධය අනුභවයෙන් මේක නතර වෙන්න කියලා. මෙදිහේ බලාගෙන සත්‍ය ක්‍රියා කරන්න. සත්‍යක්‍රියා කරන්න කොහොමද මේකේ මොනවා කියලා කරන්නද මේක සත්‍යක්‍රියා කරන්න කියන්නේ? මට මේ පින්තූර දිහා බලාගෙන කියන්න පුළුවන්ද බං? පෙරන්න අයගේ මගේ හිතේ පෙරන්න අයගේ මගේ අතර දිග සම්බන්ධ